ඒ දාන්න ඕනේ. ඉතින් ආයෙත් දාන්න. ඒක තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. එහෙනම් දවසක් කියලා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ RA Creative Vlog YouTube channel එකේ වෙනස්ම විදිහේ creative vlog එකක් එක්ක. කොහොනේ ඉතින් ඔය කට්ටිය thumbnail එක බලලා ඉන්නේ නැත්නම් මොකද්ද අපි අද හදන්නේ කියලා ඒ නිසා ඔය කට්ටිය දන්නවා. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ වැඩේ පටන් ගමු. ඊට කලින් මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අපිව තාම subscribe කරලා නැත්නම් දැන් මොකද subscribe කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරලා තියන්න. ඒ වගේම අපි තවත් ඉස්සරහට දාන වීඩියෝ බලන්න අපේ YouTube channel එකේ subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. එතකොට ඔය කටට පුළුවන් අපි වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම notification එකක් ගෙන ගන්න. එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එක වැඩි පටන් ගන්න යන්නේ. ඉතින් මම අපි දැල් වලින් තමයි වැඩේ කරන්නේ. ඉතින් අපි කූඩුවක් හදන්නේ. ඔය කටට පුළුවන් ලව් බර්ඩ්ලාට ග්‍රවුන්ඩ් වගේ සත්තුන්න මේක පුළුවන් ලස්සනට හදලා ඔය කට්ටියට හදන ඉතින් තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් අපි මුලින්ම මේ විදිහේ අඟලේ කොටු දලක් තමයි අපි මේ විදිහට අරන් තියෙන්නේ. කුකුල් දල කියලා කියන මේකට. මෙන්න මේ විදිහේ දලක්. ඉතින් අපිට පුංචි මීටරයක විතර කොටසක් තමයි අපි මේ විදිහට දැල් කොටසේ දැලිච්ච කොටස මම අයින් කරගන්න. හරියලුනේ. ඉතින් අපි මේ විදිහට අපි දැලේ කොටස ගානට කපා ගත්තා. දැන් අපි දැල මේ විදිහට ලස්සනට පිළිවෙලට තියෙනවා. ඔය කටට පේන ඇති අපි හරියටම මීටරයක විතර කොටස තමයි ගත්තේ. දැල හරියටම මීටරයක්. ඉතින් බලමු අපි ඊට පස්සේ මොකද කරන්න කියලා. මේකට පාවිච්චි කරනවා ෆෑන් එක ගාඩ් එකක්. ඔයකට පේන ඇති ෆෑන් එක ගාඩ් එකක් කිව්වට පස්සේ ඔය කට්ටිය බලන්න ඇති මොකක්ද කියලා. ඉතින් ෆෑන් එකේ ආවරණය විදිහට තට්ටේ ආවරණය විදිහට මෙන්න මේ වගේ ගාඩ් එකක් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මේක පිටිපස්සේ තියෙන එක මේ පැත්තේ ඉස්සරහට එන එක මෙන්න මේ විදිහට තමයි ෆෑන් එකේ තියෙන්නේ. ඉතින් අපි මේ දෙකක් පාවිච්චි කරලා තමයි අපේ ලව් බර්ඩ් කූඩුව නැත්තම් ගිරා කූඩුව නැත්තම් ලස්සනට මොකක් හරි ඔයාලට සතෙක් දාන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩි පටන් ගමු. ඉතින් මම මේ විදිහට අපේ දැල තියෙනවා. දැලට මෙන්න මේ කොටස මෙන්න මේ විදිහට තියලා කම්බි වලින් බැඳ ගන්න. ඉතින් අපි අපේ සපෝට් එකට අපේ මල්ලි ඉන්නවා පොඩි. ඉතින් මල්ලිත් එකතු කරගෙන අපි වැඩේ කරමු ඉස්සරහට. මොකද වෙන්නේ කියලා බලන්න. ඊකට අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මම ආයෙමත් මතක් කරනවා RA Creative Vlog channel එක තමයි subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ share කරන්න. අමතක කරන්න එපා. ඉන්න මල්ලි අපි වැඩේ පටන් ගමු. guys අපි එක පැත්තක් බැඳගත්තා මේ විදිහට. ඉතින් අපිට තියෙන්නේ ඊට පස්සේ අපි මේ විදිහට තියාගෙන අනිත් කොටසත් බැඳ ගන්නයි. ඉතින් දැන් ඔයකට පේන ඇති අපි කූඩුව සාමාන්‍යයෙන් ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු ඊටු ටික කොහොමද හදන්නේ කියලා. විදිහට තියෙනවා දැන් ඔයකට පේන ඇති. දැන් නම් කූඩුවක් වගේ තියෙනවා ටිකක්. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ කොටස අපි මොකුත් කරගත්තේ නැහැ. ඒ කොටසත් අපි මේ විදිහට ගානට තියලා දිග කම්බියක් අරගෙන එකත් අපි මේක කරගන්න ඕනේ. හරි guys, ඉතින් ඔය කටට පේන ඇති අපේ කුඩුව මෙන්න මේ විදිහට තියෙනවා. දැන් ඊට පස්සේ අපි මේකට පුංචි දොරක් දාගන්න ඕන. ඉතින් මම මේක යට පැත්තට මෙන්න මේ විදිහට තියන්න එක තමයි හිතන්නේ. ඉතින් බලමු ඊට පස්සේ අපි දොරක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ පුංචි දොරක ප්‍රමාණයක් අපි මේකෙන් ගානට කපා ගන්න ඕන. ඉතින් මම ග්‍රයින්ඩර් එක පාවිච්චි කරලා මේකට පුංචි දොරක් හදා ගන්නවා දැන්. ඉතින් එහෙනම් බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා.
පුංචි දොරක් කපා ගත්තා. අපේ සතුන්ට කෑම දාන්න, එතකොට සතු ඇතුළට දාන්න, සතු එළියට ගන්නවා වගේ දේවල් වලට පුංචි දොරටුවක් හදාන්න තියෙන මේක ස්ථිර දොරක් නෙමෙයි. මේක මේ විදිහට දාලා කම්බි දාලා වලට පුළුවන්. මේ වගේ පුංචි කම්බි කැල්ලක් පාවිච්චි කරලා දොර නැවත වහගන්න. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ ක්‍රියේටිව් නිර්මාණ බලන්න ඕන නම් අපි අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඕ ගයිස් අපි මෙන්න මේ විදිහට අපේ ගිරා කූඩුව දැන් ටිකක් හදලා ඉවරයි. ඉතින් තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ කූඩුව තියෙන්නේ. ඉතින් බලමු ඊට පස්සේ අපි මේකට තව පුංචි වැඩ ටිකක් කරන්න තියෙනවා. ඒක කරලාම පෙන්නන්නම් මම ඔයගොල්ලෝ කොහොමද අපේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉන්න. මේ විදිහට අරන් ඇවිල්ලා තියෙනවා පුංචි අත්තක් මේක ඇතුළට දාන්න. ඉතින් හරිම ලස්සනයි මේක. මම පුංචි දොරක් කපා ගත්තේ මේ දොරේ කොහොම හරි. ඉතින් මේක ඇතුළට මේක දාගන්න ඕනේ. මම ඒක දාගන්න ඉතින් පෙන්නන්නම් මුලින්ම. හරි අපි වැඩේ සාර්ථකයි. ඉතින් අපි ඇතුළට දාගත්තා හරි පැත්තට. මේක මේ විදිහට. ඉතින් ඊට පස්සේ මේක මේ විදිහට ලහක් කොට අපේ ඇතුළට ගහ දාගත්තා. ඉතින් ඔය කට්ටියට පුළුවන් මේ විදිහේ ලස්සන කූඩුවක් හදන්න. ඉතින් අපේ channel එකේ තමයි කියලා දෙන්නේ ක්‍රියේටිව් නිර්මාණ තමයි අපේ channel එකේ කියලා දෙන්නේ. හරිම ලස්සනයි කිරා කූඩුවක්. ඉතින් ඔය කට්ටියටත් පුළුවන් මේ වගේ එකක් අපේ වීඩියෝ බලලා හදාගන්න. ඉතින් හරිම ලස්සනයි. කඩෙන් ගත්තා වගේ තියෙනවා මම හිතන විදිහට. හරිම ලස්සන විදිහට තියෙනවා. කූඩුව ලස්සනට ආවා. හිතුවටත් වඩා ලස්සනට තියෙනවා. ඉතින් බලමු අපි මේකට මොකක් හරි සතෙක් දාලා. ඉතින් මට මේ වෙලාවේ ගිරෙක් හොයාගන්න නැහැ. ඉතින් මේ විදිහේ මම පුංචි හාපැටියෙක් ඉන්නවා. අපේ පුංචි හාපැටියෙක් එන්න අපේ ගෙදර ඉන්න එකෙක්. ඉතින් මූවක් දෙනවා කාට හරි ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මූ දෙන්න ඉන්නේ මේ මූ දෙනවා අනිවාර්යෙන් කාට හරි. ඉතින් මේ මූ දානවා මේක ඇතුළට. දාලා බලමු කොච්චර ලස්සනට පේනවද. ඉතින් ගිරේ දාන්න ඕනේ. ඉතින් ආයෙත් දාන්න. බලමු. ඒ විදිහට තමයි හාව ඉන්නේ. දැන් එක්ක මම හදාගත්තා. ඉරා කූඩ ඇතුලේ හාවෙක් ඉන්නේ. ගයිස්. කොහොමද? අත්නෑනේ. එහෙනම් ඉතින් අපි subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝ බලන්න. ඉතින් ක්‍රියේටිව් නිර්මාණ තමයි අපේ channel එකේ දෙන්නේ. මම ආයෙත් මතක් කරනවා. ඉතින් ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. අමතක කරන්න එපා. ඒ වගේම මම තව දෙයක් මතක් කරන්න ඕන කට්ටියට. ඉතින් අපේ channel දෙකෙන්ම ඒ වගේම අප්සර boy channel එකෙනුත් ආර්ය ක්‍රියේටිව් vlog channel එකෙනුත් පුංචි giveaway එකක් ප්ලාස්ටික් කරලා තියෙනවා ඉස්සරහට. ඉතින් ඒවටත් ඔය කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ channel දෙකම subscribe කරලා තියාගන්න. අප්සර boy channel එකත් ආර්ය ක්‍රියේටිව් vlog channel එක දෙකම subscribe කරලා තියාගන්න. ඉතින් ආර්ය ක්‍රියේටිව් vlog channel එකේ කරන්නේ ක්‍රියේටිව් නිර්මාණ. ඒ වගේම අප්සර boy channel එකේ ඉතින් traveling vlog ඒ වගේ vlog තමයි අපි කරන්නේ ඒකේ. ඒ නිසා ඒ channel දෙකම subscribe කරලා තියාගන්න. ඒ වගේම පුංචි tag එකක් දිනා ගන්න පුළුවන්. ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔය කට්ටියට අනිවාර්යෙන් අවශ්‍යයක් වෙන්නේ ඒ නිසා. ඉතින් අපිව subscribe කරලා නැත්නම් මම ආයෙත් මතක් කරනවා subscribe කරන්න. අමතක කරන්න නැතුව. ඉතින් අපි ගිරාවෙක් දාන්න ඕන කූඩුවට මේ විදිහට හාවෙක් තමයි දාලා තියෙන්නේ. ගයිස් මේ විදිහට තමයි අපේ කූඩුව තියෙන්නේ. පේනවා ඇති. මෙන්න හාවෙක් ඉන්නවා. අපේ ගිරා කූඩුවට හාවෙක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ කංකුන්නට්ටක් තියෙන කයිද බලමු. තුඩි අඬ මෙන්න කූඩුවෙන් එළියට එන්න හදන ඩයල් එක. දොරාරිමු. මේ ඉන්නවා. චුටි. ඉතින් ගයිස් මේක ඉතින් හරියට දාන්න හදපු කූඩුවක් නෙමෙයි. ඒකට හාව හරියන්නේ නැහැ. ඒ නිසා දෙනවා හාව. ඔය කට්ටියට ඕන නම් කමෙන්ට් එකක් දාන්න හාව ඕනේ කියලා. ඉතින් ගිරා කූඩුවක් තියෙනවා මේ විදිහට. ගිරවෙක් ඉන්නවා නම් ඒකත් කමෙන්ට් කරන්න. අපිට ගිරවෙක් ඉන්නවා එක්ක කූඩුව දෙනවා නැත්නම් අපිට ගිරව දෙන්න. ඉතින් ගිරවෙක් හරි වයින් එක හරි ඕන සතෙක් දාන්න පුළුවන් මේකට. හරිම ලස්සනයි. ඉතින් ලස්සනට ගෙදර සත්තු ඇති කරන අය වෙනුවෙන් ඔයාලා ගිරව් අල්ලන්න යන්න එපා. ඉතින් සත්තු ඇති කරන අය වෙනුවෙන් තමයි මේක මං කිව්වේ. වෙනම අල්ලන්න එපා. ඉතින් අහිංසක සත්තු ඉතින් පරිසරයේ ඉන්න ඕන සත්තු. ඉතින් සමහර කට්ටිය ඇති කරනවා ලව් බර්ඩ්ලා වගේ සත්තු. ඉතින් දාන්න පුළුවන් මේකට. ඉතින් ඒ කට්ටිය කූඩු කරලාම හදන සත්තු නිසා මම එහෙම කිව්වේ. ඉතින් මම කියන්නේ නැහැ කවදාවත් සතෙක් අල්ලලා හිර කරලා තියාගන්න කියලා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න තවත් යාළුවන්ට බලන්න මේ වීඩියෝ share කරලා තියන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. තවත් vlog එකකින් හැම වෙලේම බලාපොරොත්තු වෙන්න. අදට අපි සමු ගන්නවා ආරේ ක්‍රියේටිව් vlog channel එකෙන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. පරිස්සමෙන් ඉන්න.